අයිබෝවන් සුබ දවසක් වේවා. අදත් සූදානම් වන්නේ ගිනිමැලේ වැඩසටහන ආරම්භ කරන්නට. ගිනිමැලේ වැඩසටහන කියන්නේ හෙළ ඉතිහාසය තුළ සැඟවිලා තියෙන අදෘශ්‍යමාන අద్භූත ආශ්චර්යමත් වූ කාරණා සම්බන්ධව සාකච්ඡා කරන වැඩසටහනක්. ගිනිමැලේ වැඩසටහන ගිය සතියේදී අපි ඔබට පොරොන්දුවක් දුන්නා. ජ්‍යෙෂ්ඨ අංගම්පොර උපදේශිකා ජයමලි මල්ලවාරච්චි මහත්මිය සමග අපි මේ සතියේත් වැඩසටහනක් කරන්නට එනවා සහ වැඩසටහන් මාලාවක් කරනවා කියලා. විශේෂයෙන්ම ගිය සතියේදී අපි හරි අමුතු වෙනස් සහ හරි අපූර්ව කාරණා කිහිපයක් පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කළා. අද දවසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා තවත් විශේෂ වූ යටගියා වූ කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. අපේ රටේ උරුමය අපි මතු කරලා ගන්න ඕන කාල සීමාවක්. විශේෂයෙන්ම අද තුන්වෙනි ලෝකයේ රටක් හැටියට ප්‍රබල රටවල් ළඟට ගිහිල්ලා අපි දන ගැහුවට අපේ රට එහෙම දන ගහන්න ඕන රටක් නෙමෙයි ඇත්තටම. පුරාතන ඉතිහාසයේ මේ ලෝකේ පවා පිටසක්වල පවා ජීවීන් ඇවිල්ලා අපේ රටේ පාලන තන්ත්‍රයේ තියෙන අපූර්වත්වයේ පිළිබඳව පුදුමාකාර විදියට අභිමානයෙන් හිටපු කාල සීමාවක්. ඒ කියන්නේ මුළු ලෝකෙම එක්තරා අවස්ථාවකදී යටත් විචිතයක් බවට පැවතුන කාල සීමාවක් හැටියට විශේෂයෙන් අපි දන්නවා ඒ රාවණා රජතුමාගේ හෙළ ඉතිහාසයේ. එහෙව් රටකට පසු කාලීනව මේ අවුරුදු 7ක 2ක වසර 200කට ආසන්න කාලයක් තුල වෙච්ච හරියක් පිළිබඳව සහ අපේ යට ගියා වූ අභිමානය මතු කර ගැනීම තමයි ගිනිමැලේ වැඩසටහනේ ආරමුණ බවට පත් වෙන්නේ. ජයමලි මල්ලවාරච්චි මහත්මිය ආයුෂ බොහෝ වේවා ඔබතුමියට. අයිබෝන්. ඔබතුමිය තමයි කියන්න ඕනේ ඇත්තටම අපිට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. අංගම්පොර සටන් කලාවට මොකද වෙලා තියෙන්නේ? මෙච්චර ශාස්ත්‍රයේ තිබ්බ රටක් හැම පැත්තෙන්ම හොඳ සටන්කරුවන් හිටපු රටකට අද අංගම්පොර ශාස්ත්‍රයටත් රටටත් වෙලා තියෙන්නේ මොකද්ද? මුකුත් නෙමෙයි පුරාණ ශිල්ප ශාස්ත්‍රය අධ්‍යයනය කිරීම සම්බන්ධ ගැටලුවක් තියෙන. ඒ කියන්නේ අධ්‍යයනය අතෑරපුවාම දැන් මැණික් ගලක් වුණත් අතෑරුවාම ඒක ඉතින් ඔපේ අඩු වෙනවනේ. ඔව්. ඒ වගේ ඒ පුරාණ ශිල්ප ශාස්ත්‍ර සඳහා කාලය වෙන් නොකිරීම. එතකොට සහ අපේ පැරණි ඇදහිලි ඒ අපේ සංස්කෘතිය අපි අතහැරලා දාපු එක. ඒ කියන්නේ පිට සංස්කෘති අපි අපේ කර නොගෙන ඒවත් එක්කම අපේ සංස්කෘතිය අපි ඒ පුරාණේ ඉඳන් ආපු විදිහ නොකඩව අරගෙන ආවනම් මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම ආපු අය ඉන්නවනේ. එතකොට එහෙම ආපු නැති බහුතරයකුයි ආපු තව සුළු කොටසකුයි ඉන්නවා. එතකොට ඒගොල්ලෝ අතර තාම වෙනස තියෙන නිසා අපිට කියන්න බෑ මේ ශිල්ප ශාස්ත්‍ර නෑ මේවා මැරුණා එහෙම කියන්න බෑ. ඒවා මුකුත් මැරිලා එහෙම වෙලා නෑ. ඒවා තියෙනවා. වෙලා තින්නේ ඒවා භාවිතේ නැතිකම. ජපානයට ගියොත් අපි දකිනවා ජපන් ශාස්ත්‍රය කරාටේ ජිට් කුන්ඩෝ කුම්ෆු වගේ ජපාන චීන කොරියන් විවිධ ශාස්ත්‍රයන් ඒවා දවසින් දවස ලෝකයේ ප්‍රබලත්වයට පත් වෙනවා. මේ අංගම්පොර සටන් කලාව වසර 25000කටත් එහා ඉතිහාසයක් තුළ මම හිතන්නේ අනිකුත් සටන් කලා ඒ කාලේ නිර්මාණය වෙන්නත් නැතුව ඇති. ඔබතුමිය සඳහන් කරන විදිහට මේ පුලස්ති අගස්ති ඍෂිතුමාගෙන් නම් මේක මුළු ලෝකෙටම ගියේ. හැබැයි අපි දකිනවා කාලෙන් කාලෙට මේ අංගම්පොර සටන් කලාව පරිහානියට ලක්වීම. එතකොට ඔබගේ යුතුයකමක් නේද? ඔබගේ ගුරුකුලයේ වටිනාකමක් නේද? මේවා මතු කරලා ගන්න ඔබ ගුරුකුලයේ මොනවද කරගෙන යන දේවල්? අපි දිවිහිමියෙන් ඒකට බැඳිලා ඉන්නේ. දැන් අපි අපේ මට්ටමින් මේ දක්වා මේ කෙනක් තියෙනවා. දැන් ඇත්තටම මේකට හේතු වෙලා තියෙන්නේ රාජ්‍ය අනුග්‍රහය නැති වෙන එක. දැන් ඔබතුමා කිව්වනේ චීන සටන් කලාව, ජපන් සටන් කලාව ලංකාවේ බලන්නකො. එහෙට යන්න ඕනේ නැහැ. ඔව්. චීනට ජපාන්ට යන්න ඕනේ නැහැ. ඒ සටන් කලාව ලංකාවේ කොච්චර ප්‍රසිද්ධද? කොච්චර ශක්තිමත්ව තියෙනවද? ඒකට හේතුව අපේ සටන් කලාවට, කියන්නේ අපේ ජාතිය සටන් කලාවට රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙලා නැති එක. දැන් ඔයා ඔය කියන කාලේ රාජ්‍ය අනුග්‍රහය තිබ්බ. රජවරු සටනට පාවිච්චි කරේ. ඒ කියන්නේ රාජ්‍ය පාලනයට කෙලින්ම සම්බන්ධ කරගත්තේ මේ සටන් කලාව සම්බන්ධ විශේෂ පුද්ගලයෝනේ. එතකොට වර්තමානයේ වෙනකොට මේ සටන් කලාවට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන තාක්කල් ඒක ශක්තිමත් වෙන්නේ නැහැ. සහ ඒ රාජ්‍ය අනුග්‍රහය නැතත් ගෞරවණීය භාවයක් දෙන්න ඕනේ. මේකට ගෞරවයක් නැහැනේ. මේක අපි හරි අමාරුවෙන් අද මේ දක්වා මේ අංගම්පොර කියන එක අපේ ගුරුකුලෙන් තමයි ඉදිරියට අරගෙන ආවේ. ඒතකොට ඒකේ තියෙන පැරණි දේවල් ඇඳුම් පැළඳුම් ඒ කරන චාරිත්‍ර ඒ විදි පවා අපි තමයි මේ තත්වෙන් හරි එළියට දාන්නේ. දැන් වෙලා තියෙන එක දාන්න බෑ. ඒක මොන හරි දෙයක් අපි එළියට දාපු හැටි ඒක ඔක්කොම අරගෙන ඒක අවභාවිතා කරනවා.
ඔව් දැන් මෙතුමිය සඳහන් කළේ ඇත්තටම මේ මෑත කාලයේ කියලා මේ අවුරුදු 5ක 6ක 10ක කාල සීමාව ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඇත්තටම අවුරුදු 100ක 200ක විතර ඉඳලා මේ ශාස්ත්‍රනේ දැන් මේ ගිය අවුරුද්දේ හෝ ඊට පිට අවුරුද්දේ හෝ දැන් අවුරුදු 2කට 3කට කලින් ඇති වෙච්ච තත්වයක් නෙමෙයි. මේක මේ කාලයක් තිස්සේ වැටිච්ච වැටීමක්. නේ බිඳ වැටීමක්. ඒක මම කරන ජ්‍යොතිෂයටත් ඔබතුමිය කරන අංගම්පුර ශාස්ත්‍රයටත් එක ලෙස පොදු කාරණාවක්. දැන් මේ අවුරුදු 200ක 300ක ඉඳලා ඔබතුමියකින් අහන්න තියෙනවා මේ ඔබතුමිය අංගම්පුර සටන් කලාවේ දක්ෂයෙක්නේ. දරුවන්ට මේ කාරණා ඉතා හොඳින් ශිල්ප ශාස්ත්‍රයේ මැනවින් ලබා දෙනවා. දැන් මේ අංගම්පුර සටන් කලාවේ සාමාන්‍යයෙන් සැඟවිලා තියෙන රහස් ක්‍රම මොනවද? සටන් ශිල්ප ක්‍රම මොනවද? මේ රහස් ක්‍රම කියලා කියන්නේ ඒක රහසක් කරන්න වෙලා තියෙන්නේ දැන් ඒවා ඉගෙන ගන්න සහ ඒවා අත්හදා බලන්න සුදුසු මට්ටමට ආපු නැති අය නිසා. ඒ කියන්නේ එහෙම පිරිසක් හැදෙන්නේ මේ වෙනකොට. ඊටාම සුළු පිරිසක් තමයි දැන් මේ සටන් කලාවේ අභ්‍යන්තර කොටස් අපිට උගන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. 14ක් වගේ. ඉතින් මම ඔබතුමාට කියර වාහල පන්තියක් කියලා අපි කරනවා කියලා. ඒ කියන්නේ අපේ ගුරුකුලවල සහ මේ කියන්නේ පිට ගුරුකුලවල හරි දැන් අපේ ඥාතිවෝ ඥාති නොවන හරි දක්ෂ අය. ඉතාමත් අති දක්ෂ අය කොටසක් අපි සම්බන්ධ කරගෙන මේක අරගෙන ආවා. දැන් මේ පවතින ආර්ථිකය සහ මේ පවතින අධ්‍යාපන මට්ටමත් එක්ක අර ඒකට යෙදෙන්න බෑනේ. ඒ යෙදෙන ප්‍රතිශතය හරි අඩුයිනේ. ඒ නිසා මේවා රහස් සටන් කලා විදිහට තමයි ඒ රහස් කොටස් හැටියට තියෙනවා. මොකද ඒක දෙන්න සුසු කෙනෙක් නැත්නම් ඒක හැමදාම රහස් කොටස් හැටියට තියෙනවනේ. හැබැයි දැන් උදාහරණ ගත්තොත් දැන් ඔය අපේ මහලොකු අම්මාගේ සටන් කණ්ඩායම. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු විශේෂයෙන්. ඒ මහලොකු අම්මා කියලා කියන්නේ අපේ කවිලාශ පාලිවරියන් ගැන අපි කලින් වතාවේදී මම අඳුරලා දුන්නා. ඒ කියන්නේ ඉස්සර අපේ හිටිය පාලි සහ කාලිවරු කියලා. කාලිවරු හිටිය පාලිවරු හිටියා. ඒතර පාලිවරු කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම ගිහිගේ අතහැරපු පිරිසක්. ඒගොල්ලෝ අතේ තමයි يعني සටන් පාසල් තිබ්බේ. දැන් අපි ගත්ත මන්නාරම කියන්නේ මනු ආරම. ඒ කියන්නේ මේ කාන්තාවද? ඔව්. ඒ කියන්නේ මන්නාරම කියලා නම හැදෙන්නේ මනු කියන්නේ මහා සම්මත මනු කියන්නේ ලංකාවේ පළවෙනි රජුරෝ. ඒ රජුරෝ ආවේ මන්නාරමෙන්. මන්නාරම කියන්නේ මනු ආරම. අරම කියන්නේ ආරාමයක්. ඒක පාලනය කරන්නේ පාලිවරියා. එතකොට මේ රජවරු හරි එහෙම නැත්නම් ඒ මුනිවරු හරි ඒගොල්ලෝ බිහි වෙන පාසල් පාලනය කරන්නේ පාලිවරු. එතකොට මේ පාලිවරුන්ගේ සටන් කලාවක් වෙනම යනවා කාලිවරු කියන්නේ මාරණ කර්ම. කාලිගේ අසුර ශක්තිය සම්බන්ධ කරන නිකුම්බිල රජිනගේ ඒ අසුර කියන ශක්තිය. නිකුම්බිලා රජින ඇත්තටම මේ රාවණ රජතුමා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? ඒ කියන්නේ රාවණ රජුරවන්ට අසුර ශක්තිය ලබා දෙන නිකුම්බිලා රජින. මම අහලා තියෙනවා මේ රාවණ රජතුමා නිකුම්බිලා දේවිය අදහපු දෙවි කෙනෙක් කියලා. එතුමියගේ පුදුමාකාර අදටත් මේ මම අහලා තියෙනවා ගොඩක් වෙලාවට මේ නිකුම්බිලා දේවිය ජේෂ්ඨත්වයෙන් ශ්‍රේෂ්ඨත්වයෙන් අදහන අයට අපි බලාපොරොත්තු නොවු බොහෝ දේවල් ලැබෙනවා කියලා. නිකුම්බිලා දේවිය කියන්නේ කාලි මෑණියන්ට තමයි. ඒතකොට ඒ කාලි ශක්තිය, ඒ කාලි මෑණිය තමයි අසුර කියන ශක්තිය. ඒ රාවණ රජුරෝ බලවත් වෙන්නේ අසුර ශක්තිය යාට අසුරන්න පුළුවන් වෙච්ච නිසා. ඒකේ අවබෝධ කරගත්තා. ඒක නිකන් ධර්මයක් වගේ තමයි. පව එකක් නේ. පව එක ගන්න අර මං කියන විදිහට කාලයක් තිස්සේ ඒකට අනුගත වෙලා ඒකම ඉඳලා ඒක ප්‍රගුණ කරපු නිසා අසුර ශක්තිය එතුමාට ලැබුණා. ඒ නිසා ඒ ශක්තියෙන් තමයි අදට රාවණගේ නම තියන්න පුළුවන් වුණේ අසුර ශක්තිය එතුමා මේ කියන්නේ විශ්වයෙන් ලබාගත නිසා. දැන් ඔබතුමී ඔව් කියන්න. ඒකට යන ලින්ක් එක හදලා දෙන්නේ මේ නිකුම්බිලා රජින. ඒක මේ අතිරේක ප්‍රශ්නයක්. දැන් ඔබතුමිය කතා කරමින් හිටියේ කාලිවරුන් සහ පාලිවරු. ඒ වගේම මනු රජතුමා මන්නාරම් ප්‍රදේශයෙන් ගොඩ බැස්ස. එතන ඉඳලා අපි කතා කරමු. ඒ කියන්නේ මම උදාහරණයක් කිව්වේ. ඒ වගේ ආරාම සංකීර්ණ කියන්නේ තා විශාල ප්‍රමාණයක් ලංකාවේ තිබුණා. ඒ පාලි ආරාම. එතකොට ඒවායේ වෙනම සටන් කලාවක් තිබුණා. එතකොට මේ කාලිවරුන්ගේ කියලා මාරණ කර්ම වගේ කියන්නේ ඒගොල්ලෝ හොඳින් හෝ නරකින් හෝ පාලනය කරපු ඒ විශේෂ සටන් කලාව මේගොල්ලන්ට තිබුණා. එතකොට මේ සටන් කලාව වලින් පාලිවරුන්ගේ සටන් කලාව වියකිලා යනවා. මේ කාලිවරුන්ගේ සටන් සමා වෙන කාලිවරුන්ගේ සටන් කලාව වියකිලා යනවා. පාලිවරුන්ගේ සටන් කලාව ඉතුරු වෙනවා. මොකද ඒක මේ තිබුණේ මේ ගෘහස්තව නෙමෙයි. ඒක තිබුණේ මේ ආරණ්‍ය වාසී නිසා. ආරණ්‍ය වල නිසා. දැන් මහත්මිය දැන් ඔය පාලිවරුන්ගේ ආරණ්‍ය සේනාසන ඒ පාලිවරුන් කියන්නේ කාන්තාවන්නේ. ඒ කියන්නේ ශුද්ධ සටන් ශිල්පිනිය. කාන්තා සටන් ශිල්පිනිය. සටන් ශිල්පිනියත් කියලා පැමිණපු අය. ඔය අපි දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේජවරු වගේ ඉහළ අය
ඒ වගේ ඉහළම තලවල හිටපු. දැන් ඒ අයගේ ආරණ්‍ය සේනාසන කොහොමද සකස් වෙලා තිබ්බේ? කොහෙද තිබ්බා කියලා අපි හඳුනාගෙන තියෙන්නේ. සහ ඒ වගේ පිරිමියටත් ඉගෙන ගන්න අවස්ථාව තිබ්බද? දරුවන්ටත් තිබ්බද? ඒ ගැන පොඩ්ඩක් පාලනය විතරයි පාලිවරුන්ගේ තිබුණේ. ඒකට ඇතුල් වෙන්න සහ ඒව දැන් අපි පරණ පන්සලක් ගන්නකො පන්සලක් වගේ. හැබැයි මේ වගේ මේ නිදහස් නෑ. ඒකට දැන් සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් වේලාපත්කඩේ බලන්න ඕනේ. ඒතකොට ඒ සම්බන්ධ වෙන කියන මිශ්‍රණය. ඒ කියන්නේ එයාගේ පෙළපත අනිවාර්යෙන් බලන්න ඕනේ. එතකොට ඒ විධි ගණනාවක් තියෙන පාලි මේ ආරාමයකට එහෙම සම්බන්ධ කරන්නේ නැහැ. සම්බන්ධ කරන්නේ ඒගොල්ලෝ මේ රටේ ඉහළ තැනකට ගන්න සුදුසු අය. දැන් අපි කියමුකෝ සටන් අපිට අවශ්‍යයි කෙනෙක් යුද්ධෙට පුහුණු කරන්න. තාම කෙනෙක් අපිට අවශ්‍යයි රට පාලනය කරන්න උපදෙස් දෙන්න. ඒ විදිහට වෙන හඳහනෙන් තෝරගෙන මෙයාට ගැලපෙන්නේ මෙයා සටන්කරුවෙක් කරන්න එයාව ඒකට පුහුණු කරනවා. මෙයා ගැලපෙන්නේ මෙයා වෛද්‍යවරයෙක් කරන්න ඒකට පුහුණු කරනවා. ඒ වගේ ළමයාව දැකලා හරියටම තීරණය කළා තමයි පාලි ආරාමවල උගන්වන්නේ. ඒ කියන්නේ ළමයාට ඕන දේ ඉගෙන ගන්න බෑ පාලි ආරාමවල. ඒ කියන්නේ දරුවෙක් ගියාට පස්සේ දරුවාගේ තියෙන දේහ ලක්ෂණ හෝ වේවා වෙනත් ශාස්ත්‍ර භාවිතා කරලා ඒ දරුවාගේ තියෙන දක්ෂතාවය හඳුනාගෙන ඊට අදාළ ඒ කියන්නේ මේ අපේ පරපුර තියෙන ගෝත්‍රය රකින්න මිනිස්සු ටිකක් හදපු එක තමයි පාලි ආරාමවල කරන්නේ. ඔව් කියන්නේ අතීතයේ රජවරු පවා ඉගෙනගෙන තියෙනවද පාලි ආරාමවල? ඔව්. ඉතින් දැන් මේ කතාව ගොඩක් වෙලාවට මතු වෙලා හෝ පෙළ පොත්වලවත් සඳහන් වෙන්නේ නැහැ නේ අපි දැකලා නැහැ නේ. පොත්වලින් නෙමෙයි අපි ඉතිහාස ඉගෙන ගන්න. පොත්වලින් ඉතිහාස ඉගෙන ගන්න බෑ. අපි ඉගෙන ගන්නේ අපේ තියෙන වෙනම ගෝරා පුස්තක තියෙන පුස්කොළ පොත් තියෙන. ඒ කියන්නේ අපේ ගුරුකුල වලින් අපිට හම්බ වෙච්ච වෙනම දැනුම් පරාසයක් තියෙනවනේ. ඒක අටුවා ටීකා ටිප්පණි කියලා වෙනම තියෙනවනේ. ඒ වගේ කියන්නේ ප්‍රකට නැති අප්‍රකට දේවල් අපි අතර තියෙනවා. ඔව් දැන් ඔය කියන විදිහට පාලි ආරාම තවමත් ලංකාවේ තියෙනවද? නෑ ලංකාවේ දැන් පාලි ආරාම නෑ. හැබැයි පාලිවරු ඉන්නවා. ඒකෙත් මං ගිය සැරේ කිව්වා වගේ ඒ අවසාන පුරුක ඉන්නවා. අදටත් ඉන්නවා. හැබැයි කිසිම හේතුවකට මේ මිනිස්සුත් එක්ක යාලා සම්බන්ධ වෙන්නේ නෑ. අර විදිහට දර්ශනය වෙනවා විතරයි. ඒ දර්ශන වෙන්නේ අත්‍යවශ්‍ය වෙලාවකට විතරයි. අපි මේ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතා වැදගත් රසවත් හරවත් කාරණා මේ විරාමෙන් පස්සේ. විරාමෙන් පස්සේ ඔබ නැවතත් එකතු වෙන්නේ ගිනිමෙලේ වැඩසටහනත් එක්ක. ගිනිමෙලේ වැඩසටහන තුල අද අමුතු වර්ණවත් භාවයක් තියෙනවා. ඇත්තටම අපේ ජාතියම කියන්නේ මේ සිංහල ජාතිය ගැන නෙමෙයි කතා කරන්නේ සිව්හෙළ ජාතිය. දේව යක්ෂ රාක්ෂ නාග කියන මේ සිව්හෙළ ජාතියම අපේ සිව් හෙළේම කියන්නේ වර්ණවත් සහ අලංකාරමත් සංස්කෘතියක් තියපු ජාතියක්. ඉතින් මේ යට ගිය කතා අපි අරගෙන මේ පුරාජේරු ගහනව නෙමෙයි. සමහර වෙලාවට මේ අද ඉගෙන ගන්න දරුවන් පවා මේ කාරණා ගැන දන්නේ නැහැ. තමාගේ ඉතිහාසය ගැන නොදන්න දරුවෙක්ගෙන් රටට අනාගතයට පළක් නැහැ. අපි ඒ කාරණා පුළුවන් විදිහට සමාජගත කරන්න කරන උත්සාහයක්. ඔබතුමිය මේ හරි අපූර්ව තැනකට ගෙනාව මේ පාලිවරුන් ගැන කතා කරද්දී අපිට විශේෂයෙන්ම අපේ රටේ යක්ෂ සේනාධි පතිනියන් නමතක් කරන්න බෑනේ. අපි ඒ වගේ ප්‍රකට සහ අප්‍රකට චරිත ගණනාවක් ඔබතුමිය දන්නවා ඇති. ඔව්. දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් කවිලාශපාලි රහත් තෙරණිය. ඒ කවිලාශපාලි මෑණි ගැන කියන්න පුළුවන් වෙන්නේ හුඟක් අය දන්නවා. ස්වර්ණපාලි කියන්නේ අර ස්වර්ණමාලි චෛත්‍ය හදපු ඉසව්ව බාරව හිටියේ ස්වර්ණපාලි. ස්වර්ණපාලිගේ යක්ෂ ගෝත්‍රික නාමය තමයි කවිලාශපාලි කියන්නේ. ඒතකොට මේ කවිලාශපාලියගේ දියණිය තමයි මහාපාලි කියන්නේ. මහාපාලි කියන්නේ කුවේණි. කුවේණි කියන්නේ කුවන්න නෙමෙයි. කුවේණි කියන්නේ විජය රජුරුව ලංකාවට එනකොට ඒ පාලනේ බාර වෙලා හිටපු කෙනා. කුවේණි කියන්නේ. එතකොට එයා මේ බුදුදහම ගිහලා බුදු සරණ ගිහින් හිටපු කෙනෙක්. එතකොට දැන් අපි ඔය අප්‍රකට මේ අපේ සටන් කලාවන් ගැන කතා කරනකොට ඔය එතුමියගේ මිත්තනිය තමයි මහලොකු අම්මා කියන්නේ. එතකොට මේ මහලොකු අම්මාගේ සටන් කලාව තමයි ඔය කුවේණිගෙන් ඔය කවිලාශපාලිගෙන් අද දක්වා සිරිමේඝරත්නපාලි දක්වා එන්නේ. ඒ සිරිමේඝරත්නපාලි තමයි ඔය අවසානයේ මහානාග රජුරවන්ට එක සම්බන්ධ වෙන්නේ ඒ සිරිමේඝරත්නපාලි. ඒ දක්වාම එන්නේ ඔය පාලි පරම්පුර අවසාන පාලිවරිය හැටියට දැන් සිරිමේඝරත්නපාලිය ලියලා තියෙනවා හරියටම විස්තර. ඒ වගේම ඔය පාලිවරු මේ මං කිය කවිලාශපාලියේ ඉඳන් ඒගොල්ලෝ ඒ තමන්ගේ අත්දැකීම් ලියලා තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඔක්කොම සාක්ෂි ලිඛිත සාක්ෂි ඇතුව. මේ ඔක්කොම හිතලුවක් නෙවෙයි. කාට හරි මේක දැනගන්න ඕන නම් ලිඛිත සාක්ෂි මට පෙන්වන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට මේ සටන් කලා කිව්වට පස්සේ අපිට මතක් වෙන්නේ පුරුෂාධිපත්‍යයක්. පුරුෂයන්ගේ දැන් මහසෝන් දේවතාවුන් වහන්සේ ගත්තත්
රිටිගල උත්තමයා ගත්තත් ගෝටයිම්බර උත්තමයා ගත්තත් අපේ දසමහා සේනාව ගත්තත් එලාර යුද්ධයේදී ඒ අපි ඔක්කොම මේ පිරිමින්නේ මතක් වෙන්නේ දුටුගැමුණු රජතුමා ගත්තත් ඒ වගේ පිරිමි අය. හැබැයි ඔබතුමිය මේකට හරි වෙනස් කතාවක් එකතු කරනවා වෙනස් නෑ අතරම මේ අපේ තිබ්බේ ඒවා. හැබැයි යටපත් වෙලා තියෙන්නේ මේ කාන්තාවන්ගේ අභිමානය සහ දැන් මහ ලොකු අක්කා කියන ඒ උත්තමාවිය සම්බන්ධව. ඒ වගේ අපේ තව මොනවද ඉතිහාසයේ තුල අපිට මතුවෙලා සහ යටපත් වෙලා තියෙන චරිත සහ මේ වැඩසටහන කාන්තාවන් විශාල ප්‍රමාණයක් බලනවා. පිරිමි අයටත් මේක එකසෙයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම දැන් සටන් කලාවක් කිව්වට පස්සේ මහත්මිය අපි පිරිමි අය විතරයි යොදවන්නේ. කොල්ලෝ විතරයි සටන් කලා ඉගෙන ගන්න ඕනේ. අංගම් පොර හැබැයි මේ කාන්තාවකට මේක උරුම නැද්ද කියන එකත් අපි කතා කරමු අර ප්‍රශ්නෙට උත්තර දීලා. ඔව්. ඒ කාන්තාව සම්බන්ධ ගත්තාම ඇත්තටම සටන් පෙළපත්වල ඒ පෙළපත් සම්බන්ධව සහ ඒ සටන් කලාවන් දරාගෙන හිටපු අය බොහෝ අය කාන්තාව ඉන්නවා. ඒතකොට විශේෂ චරිත අපි අධ්‍යයනය නැතුව මිසක් කියන්නේ ගැහැණු පිරිමි ભેදයක් නැතුව එකසේ සමානව කාන්තා චරිත ඉන්නවා. ඇත්තටම මමත් සටන් කලාවට සම්බන්ධ වෙන්නේ කවිලාශපාලි රැජින සම්බන්ධව අධ්‍යයනය නිසා. මම ওই පාලියට සම්බන්ධව ගොඩක් අධ්‍යයනය කරා සහ ඒගොල්ලොන්ගේ يعني ධර්මය මම ගොඩක් දුරට මේ විශ්වාස කරනවා. ඒතර අදහනවා සහ මම ඒක ප්‍රායෝගිකව කරන කෙනෙක්. එතකොට ඒ කවිලාශපාල තෙරණියගෙන් ආපු ඒ පාලිවරුන් සම්බන්ධව එතකොට මහා පාලිය, නන්දි පාලිය, කවිලාශපාලි, සිරිමේඝරත්න පාලි ඒ අරුණහම දැන් අපි දන්නා. එතකොට දැන් ඔය විහාර මහදේවිය වුණත් අති දක්ෂ සටන් ශිල්පිනියක්. එතකොට විහාර මහදේවිය යනවා මේ සමහර අවස්ථාවල මේ සටන් බිමටම යනවා. ඒ ගිහිල්ලා දැන් දිනන්න බැරි ඒවට ඉදිරිපත් වෙනවා. ඒ අවස්ථාවක තමයි මහලොකු අම්මා කියන්නේ. ඔව් ඒ කතාව වෙනස් කතාවක්. ඔබතුමී කිව්ව අපි අහලා නැති කතාවක්. ඔව්. ඒ අවස්ථාවේදී තමයි කියන්නේ මම මේක කරලා දෙන්නම් කියලා. ඒ මහලොකු අම්මගේ කණ්ඩායම කියන්නේ මහදේවිට. ඒ කියන්නේ විහාර මහදේවිය. මහලොකු අම්මා කියන්නේ එතකොට මේ හැට නොපෙනෙන යම්කිසි බලවේගයක්. නෑ එතකොට මහලොකු අම්මගේ කණ්ඩායම නියෝජනය කරන කෙනා ඉන්නවනේ. ඒ කියන්නේ මහලොකු අම්මා කියන්නේ පුරාතනයේ හිටපු කෙනෙක්. විහාර මහදේවියගේ කාලේ ඒ නියෝජනය කරන කෙනෙක් ඉන්නවා. ඔව් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ ඉතිහාස කතා වල මේ කාල පරාසය සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි අධ්‍යයනය කරනකොට. එතකොට කවිලාශපාලි රහත්තරණිය සහ ඒ මහලොකුවම එතකොට විහාර මහදේවි මේගොල්ලෝ ලොකු මේ දුරකට යන්නේ නැහැ. ගැප් එකක් නැහැ ළඟ යන්නේ. නමුත් දැන් ඒක මෙතන කතා කරන්න කියන ලොකු ගැටලුවක් වෙනවා. ඒ නිසා දැන් අපි හිතමුකෝ ඒ මහලොකු අම්මාගේ සටන් කණ්ඩායම ඉදිරිපත් වෙනවා විහාර මහදේවිට මේ අන්තිම සටන ජයග්‍රහණය කළ දෙන්න. ඒ කියන්නේ මහියංගනේ බලකොටුව අල්ලගන්න. ඒ අවස්ථාවේදී තමයි ඒක ඉතිහාසගත වෙන්නේ. දැන් ඇත්තටම දුටුගැමුණු රජතුමා සහ දසමහා සේනාව යෝධයෝ විතරක් නෙමෙයි මේ විහාර මහා දේවියත් සටන් බිමේ සටන් කරලා තියෙනවා. එයා තනියම සටන් බිමට යනවා. හැබැයි ඒ පිළිබඳව ලිඛිත මූලාශ්‍රවල එහෙම තියලා ඒවා ගොඩක් වෙලාට මතුවෙලා නැහැ නේ හරියට. මතුවෙලා කියන්නේ ඒවා කියවලා බලන්න ඕනේ තියෙනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධව දැන් අපේ රිසර්ච් එක මොකටද දෙන්නේ? අපි එහෙම දෙන්නේ නැහැ. අවශ්‍ය කෙනෙක් වුණාම අපි පෙන්නනවා. දැන් හුඟක් අය එහෙම නැහැ, අරක නැහැ, මේක නැහැ, අපි බොරු කරනවා කියලා කියන්නේ අපේ රිසර්ච් එක එළියට ගන්න. ඒ කියන්නේ නෑ අපි ඒකට කියවනේ ඊට පස්සේ යාළගේ වගේ කියනවා මගේම ඇඳුම ඇඳගෙන යනවා වගේ අපි අපෙන් එළියට දැම්මට පස්සේ ඒක කිය හැමතැනම මේ ඒකේ තියෙන මේ අර බර නැති කරලා දානවා. ඒ හින්දා අපි ඒක කියන්නේ අත්‍යවශ්‍ය අවස්ථාවට. ඔබතුමිය හිතනවාද මේවා සැඟවිලා තියෙන තරමට බරසාරකම වැඩි වෙයි කියලා? නෑ ඒ ගෞරවාන්විත භාවය දුන්නොත් අපි ඔක්කොම එළියට දානවා. ඒ කියන්නේ අද දක්වා අපේ සටන් කලාවට ගෞරවාන්විත භාවිතයක් නෑනේ. ගෞරවාන්විත භාවිතයක් නෑ අපිට. අපි කියනවා හිතලු කියනවා මිත්‍යාව කියනවා විකාර කියනවා. නමුත් මේ දක්වා මේ රටේ මේ අභිමානය තියෙන්නේ මේ සටන් කලාවත් එක්ක ඒ ආපු අපේ මිනිස්සුන්ගේ ඥානයනේ මේ සටන් කලාව කියලා කියන්නේ. දැනුමනේ. කියන්නේ අපේ රිසර්ච් එක අපේ මිනිස්සුන්ගේ රිසර්ච් එක නෙමෙයි. ඒ කියන්නේ ඇඳුම් ආයිත්තන් වලින් ගත්තත් අපේ සම්ප්‍රදාය ගත්තත් එතකොට අපි සටන් කරපු විදිය ගත්තත් අපේ ඔය මේ ඇදහිලි ටික ගත්තත් ඒ විශ්වයේ තියෙන ශක්තිය අපි ආරෝපණය කරගත්තනේ හරි අමුතු විදියට උදාහරණයක් ගත්තොත් අපි යුද්ධෙට ඇඳේ නෑනේ මේ සන්නා කට්ටල යකඩ ඇඳුම් ඇඳේ නෑනේ. අපි ඇඳේ මිරකලාමස්නේ. ඒ කියන්නේ මේ මතුරගත්තු පිරිත් නූල වෙන්න පුළුවන්. ඒක විතරක් ඇඳගෙන තමයි අපි යන්නේ. පිරිත් නූල ගැට ගහගෙන අපි ආරක්ෂාවට මොන හරි දෙයක් අරගෙන ගියා මිසක් අපි මේ මුළු ඇඟම වහගෙන සටන් කලාවට මේ සටනට ගියේ නෑනේ. ඒ වගේ අර අපේ තිබ්බ විශේෂ ශක්තිය බින්දින්න තමයි ඔය
විවිධ අවතාර වලින් ඇවිල්ලා තමයි දැන් ওই සුද්දාගේ අවතාර තියෙනවා. එක විවිධ මේ ගැන මේවා කඩා බිඳ දාන්න මේ ශාසන ඇති කරන්න අවතාර තියෙන ඔය අවතාර වල වැට තමයි ඕවා. ඔව් දැන් ඒ වගේම අපේ හෙළ ඉතිහාසය තුළ ඔබතුමිය අර විවේක කාල සීමාවේ සටහන් සඳහන් කළා. ඒ වගේම මේ යුද්ධයට සහ ශ්‍රේෂ්ඨ කාන්තාවන් තවත් හිටියා කියලා අපි ඒක මතක් කරමු. ඔව් දැන් හොඳම අපිට ළඟම උදාහරණය තමයි ඒ දඬුව වල දිසාපතිනිය ගත්තා. එතකොට මේ ඒ වගේ ඒ සටන් කලාව සම්බන්ධව කියන්නේ අපේ පුරාණ ඉතිහාසය ගත්තාම ඒ වගේ එතුමිය සම්බන්ධව. එතකොට දැන් ওই චණ්ඩි කුමාරි හාමි. එතකොට එතුමිය තමයි ලංකාවේ මේ කියන්නේ අපේ ශ්‍රීමා බෝධිය අයිති බාරකරු එකම කාන්තාව. එතකොට දැන් එතුමිය සම්බන්ධව කතාව මේ දවස්වල යනවා. නමුත් ඇත්ත කතාව ඔක නෙමේ. ඒ ගැන හොයලා බලන්න පුළුවන්. එතුමිය ඉතාමත් දක්ෂ සටන්කාරිනියක්. ඒ වගේ අය බොහොමයක් ඉන්නවා. මේ කාරණා හරි සහ මං හිතන්නේ මේ අපි වෙනදා ගිනිමැලේ වැඩසටහනෙන් අනාවරණය නොකරපු වෙනස් කාරණා. මොකද අපි සාමාන්‍යයෙන් කාන්තාවන් එක්ක සම්බන්ධ වෙලා වැඩසටහන් කරලා තියෙන බොහොම අතලොස්සක පමණ ප්‍රමාණයක්. ඉදිරියේදීත් මේ අංගම්පොර සටන් කලාව සහ අපේ හෙළ ඉතිහාසය සහ ඇස් දෙකට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග අතර තියෙන සම්බන්ධතාවය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ජයමලී මල්ලවාරච්චි මහත්මිය ඔබට සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම මේ කතා කරපු කාරණා සම්බන්ධව යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් සහ ඔබ අංගම්පොර සටන් කලාව ඉගෙන ගන්නට කැමැත්තෙන් ඉන්න දරුවෙක් හෝ තරුණෙක් හෝ තරුණියක් නම් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. 077 345 4001 077 345 4001 කියන අංකයට ඔබට කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ජ්‍යෙෂ්ඨ අංගම්පොර උපදේශිකා ජයමලී මල්ලවාරච්චි මහත්මිය තමයි අද දවසේදී ගිනිමැලේ වැඩසටහන සමග එකතු වුණේ. ලබන සතියේදීත් එතුමියත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ජයමලී මල්ලවාරච්චි මහත්මිය ඔබතුමියට බොහොම ස්තුතියි. අයිබෝන්. අපි ලබන සතියේදීත් හමු වීමේ බලාපොරොත්තු වෙන සමුගන්නවා මොහොතේ ප්‍රාර්ථනා ඔබට සුබ සතියක්.